මනුස්සයෙක්ට කවමදාකවත් නොමැරි හැමදාටම අමරණීයව ඉන්න පුළුවන් නම් ඒ කොහොම වෙන්න ඇතිද? ඉතින් විසර්ඩින් වර්ල්ඩ් එකේ නම් ඒකට තියෙන පිළිතුර තමයි හොර්ක්‍රක්ස් කියන්නේ. මේක සාමාන්‍ය මන්ත්‍රයක් නම් නෙමෙයි. ආන්මයම කෑලි වලට කඩලා සදාකාලිකව ජීවත් වෙන්න භාවිතා කරන භයානක ක්‍රමයක්. ඉතින් යාළුවනේ, මගේ අලුත් වීඩියෝයකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියන්න යන්නේ හොර්ක්‍රක්ස් කියන ඩාර්ක් මැජික් එක ගැන. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා වීඩියෝ එකට යන්න ලෑස්ති වෙන්න. අපි මුලින්ම බලමු හොර්ක්‍රක්ස් කියන්නේ මොකක්ද කියලා. හොර්ක්‍රක්ස් කියන්නේ මන්ත්‍රකාරයෙක් තමන්ගේ ආත්මයෙන් කොටසක් කඩලා ඒ කොටසත් එක් වස්තුවක් ඇතුලේ සංවවනවා. මේකෙන් තමන් සම්පූර්ණයෙන් මිය ගියත් ඔහු හෝ ඇයව මැරෙන්න නොදී තබන අතුරු මායා ක්‍රමවේදයක්. ඒ කියන්නේ එක හොර්ක්‍රක්ස් එකක් ඉතුරුව තිබුණත් මන්ත්‍රකාරයා සම්පූර්ණයෙන්ම මිය යන්නේ නැහැ. අපි දැන් බලමු හොර්ක්‍රක්ස් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මේකෙදි මිනිසෙක්ගේ මරණයක් සිදු වෙන්න ඕනි. ඒ මොහොතේදී ආත්මය ගොඩක් අඳුරු භාවයකට පත් වෙනවා. ඊට පස්සේ එතනින් ඒ ආත්මයේ කොටසක් කඩලා වස්තුවක් තුළට දාගන්න ඕනි. මේ නිසා මේ මන්ත්‍රය භාවිතා කරන්නේ ගොඩක් ප්‍රබල ඩාර්ක් විසර්ඩ්ලා විතරයි. මේ ක්‍රමය භාවිතා කරපු ප්‍රසිද්ධම කෙනා තමයි ටොම් රිඩල්. එයා තමන්ගේ ආත්මය කොටස් කිහිපයකට කඩලා විවිධ වස්තු ඇතුලේ සගවලා අමරණීය වෙන්න උත්සාහ කරා. ප්‍රසිද්ධ හොර්ක්‍රක්ස් වස්තු කිහිපයක් අපිට දැක ගන්න පුළුවන්. ඒවා තමයි අඳුරු දිනපොතක්, රොවේනා රෙවන්ක්ලෝගේ හිස් පළදන, මාවලෝ ක්වාන්ස්ගේ මුත්ත, තව සලසා ස්ලිතරින්ගේ ලොකට් එක, හෙල්ගා හෆල් පෆ්ගේ කප් එක, ඒ වගේම තමයි නාගිනි සහ හැරි පොටර් තමයි ඒ ප්‍රසිද්ධ හොර්ක්‍රක්ස් වස්තුන් වෙන්නේ. ඉතින් අපි දැන් බලමු හොර්ක්‍රක්ස් එකක් විනාශ කරන්නේ කොහොමද කියලා. සාමාන්‍ය මන්ත්‍ර වලින් නම් හොර්ක්‍රක්ස් විනාශ කරන්න බෑ කියලා අපි හොඳට මතක තියාගන්න ඕන. හොර්ක්‍රක්ස් විනාශ කරන්න නම් අපිට ඕන වෙනවා වැසිලිස්ක්ගේ විෂ, අතිශය භයානක ගිනි මන්තරයක් සහ විශේෂ මැජික් කඩුවක්. අපි අදාළ හොර්ක්‍රක්ස් එක විනාශ කරාම ඒ හොර්ක්‍රක්ස් එක ඇතුලේ තියෙන අඳුරු ආත්ම කොටස විනාශ වෙනවා. ඔයාලා දන්නවද හොර්ක්‍රක්ස් වලින් අඳුරු අර්ථකථන කිහිපයක් ඉදිරිපත් කරනවා කියලා? ඇත්තටම හොර්ක්‍රක්ස් වලින් මරණයට තියෙන බය, බලයට තියෙන අසීමිත ආශාව, මිනිසත්කම අහිමි වීම, ආත්මය කැඩී යාම කියන දේවල් නිරූපණය කරලා තියෙනවා. අමරණීය වෙන්න උත්සාහ කරත් මේ මන්තරය නිසා නැතිම වෙලා යනවා. හොර්ක්‍රක්ස් කියන්නේ නිකම් මන්තරයක් නම් නෙමෙයි. ඒක ආත්මයේම කැලි වලට කැඩෙන අඳුරු ශාපයක් කියලා හැදින්නුවොත් හරි. ඉතින් යාළුවනේ, අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් හැමෝටම බයි. ඒ වගේම තමයි මේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අමතක කරන්න නම් එපා.